Hello hello කොහොමද ඉතින් මම හිතනවා හොඳින් ඇති කියලා කාලෙක ඉන්නේ ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ අපි ඉවෙන්ට් එකක් කරා ඒකට ෆන්ඩ් රේසින් වලට ස්ටෝල්ස් කරන්න ඕනේ අපි ස්ටෝල්ස් කරලා තමයි ෆන්ඩ්ස් හොයාගන්නේ ඉතින් අපි ඒකට සෑන්ඩ්විච් ස්ටෝල් එකක් කරා ඒකට අපි ඉතින් සෑන්ඩ්විච් හදනවා කට්ටියම මේ පේනවනේ කවදාවත් කිචන් එකට යන්නේ නැති බොයිස්ලා මේ විතර දැන් සුදුලුඩු සුද්ධ කරනවා කැම්පස් එක වෙනුවෙන් ඕනේ දෙයක් ආයි නැද්ද ඉතින් අපි සෑන්ඩ්විච් වලට ඕන පේස්ට් එකත් හදාගෙන යුනියකට ආවා. මේ තමයි අපි ස්ටෝල් එක. ලස්සනයිනේ. ලස්සනයි ඉතින් ලස්සන ගර්ල් කෙනෙකුත් ඉද්දි. හා නැද්ද? යාළුවා මේ අපෙන් සෑන්ඩ්විච් ගන්න. මේ මේවා වෙනම සයිඩ් එක තමයි. ආල බලවගේ කිය. ඒ මේ මාව නිකන් ලස්සත් මැදේ අපේ ස්ටෝල් එක නඩවැටි අපි කරගෙන යනවා නැද්ද කවිෂා? මගේ ෆෝන් එකත් එමුණා. Hi ළමයි. මේ තමයි මිෂෙල් මන්දිරා. අපි ආව මැලගේ ස්ටෝල්ස් එකේ සෑන්ඩ්විච් ගන්න. රස පාලික දෙනවා. රසයි. සුටක් ඉන්න. කාල බලන්න කම්මියා. මේ මෙයාත් vlog එකක් කරනවද? බලන්න මිෂු ගර්ල් වල subscribe කරන්න බලන්න. ෆීඩ්බැක් එකක් දෙන්න ගයාරා. කාලා බල ෆීඩ්බැක් එකක් දෙන්න. අයිස්ක්‍රීම් ඌ කිය? දැස්සුකෝ මොනේ ඒක අයිස්ක්‍රීම් ගන්න හොඳයි කියලා හන්නේ. ඒක ලස්සනයි නේද? සසයිද දෙකක් නේ තියෙන්නේ. මාෂි දෙකක් සසයිද thank you ඔයාලා මම බලන්න තින්න ගෑ නේද? නැතුව පාලේ මගේ කච නැතුව පාලේ ගියාට. අම්මා කොහෙන්ද කඩුනේ? මේ අපි කස්ටමර්ස්ලා. ඔයා කාලා බල පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න චුට්ටක් කාලා. පොඩි කාලා බල ෆීඩ්බැක් එකක් දෙන්න. Thank you. ඉස්සරහට දානවා මම පේස්ට් එක. ෂාක් එක ගෑවද? දැන් තවත් නැහැ. අයිස්ක්‍රීම් එක කන්න යන්නේ අනිත් ස්ටෝල් එකේ. රසයි. ආදරේ බං.
මම මෙහෙන්දි ස්ටෝල් එකකින් අපේ යාළුවෙක්ගේ පොඩි මෙහෙන්දි එකක් ආටයක් කරගත්තා. ලස්සනයිනේ. ඔයාලට බිස්නස් කරගන්න ඕන නම් මේ මිනිස්සුන්ව කන්ටැක්ට් කරගන්න. මදුෂ ඒ ඔය කැඩේපා. කම්මැලි නේ බිස්නස් එක තුනම. මට හිතුණා මගේ නේම් එකත් මෙහෙන්දි වලින් ලියා ගන්න. ඉතින් මං ආපහු මෙහෙන්දි වලින් මගේ නේම් එක ලියා ගන්න ආවා. ഇല്ലേ മുട്ടോട്ട് പോണമാ എല്ലാം എടുത്ത് ලස්සනයිනේ. Wow. I'm gonna go. You're not praying, guys. You have to pray. Hi hi. බලන්න මම ටැටු එක. ඒක ලං කරලා. You're my wish. 7-Eleven. And Chamatka. My name. ඉතින් ඒ විදිහට යුනියන් එකේ ස්ටෝල්ස් ඉවර කරලා අපි බෝඩින් එකට ඇවිල්ලා දූරියන් ගෙඩියක් try කරන්න තමයි යන්නේ. මේ first time මම try කරන්නේ. First time නේ දුල. කපා ගන්නත් බන නෑනේ ඉතින්. ඕක කපන්නේ පලනවා මොකක් කරේ එකක් මම වීඩියෝ එක දැක්කහලු. ഈ മെത്തയും තමයි තමයි අර නෙල් යටින් යන ඒක පාර්ට්නර් මේ අපි දූරියන් කන්න යන්නේ දැන් first time. මේ අයියේ කාලා බලමු කොහොමද කියලා. මාර සුවඳක් දැනෙන්නේ නැද්ද දුලා? ඒ සුවඳ දැන දැනී යනවා. අපි දැන් කන්න යන්නේ. කන්න නහය ආගෙන කමුද? පේනවනේ මගේ මොන රියැක්ෂන් එක කටගාවට ගද්දි. අම්මෝ ඒ තරම් ආසාවෙන් කටගාවට ගන්නෙ. හෙන වෙලාවක් try කළා හෙන වෙලාවක් එක මදුලයි කෑවේ. මදුරු නේවට කියන්නේ. මම දන්නේ මදුරු තමයි. එකම එක මදුලයි කෑවේ ඔච්චර වෙලා. අතරින් නැතුව මම අමාරුවෙන් කන්නේ ඉඳා. බෑනේ.
කොහොම හරි කනවා කියලා කොහොම හරි අද දූරියන් කනවා කියලා කොහොම හරි කනවා මාළුවෙන් කනවා කාලා පෙන්නනවා මම යාළුවට ඒ විදිහට තමයි දූරියන් වල රස බැලුවේ මම ඊට කලින් දූරියන් try කරලම නැහැ කියන්නේ එක ගඳයිනේ හරි ඉවසන්න අමාරුයි ඒක ගඳ කියන්නේ සුවඳ වැඩි හින්දා තමයි ගඳ ඒක මට මම ඒක ආසනයි ඒක අමාරුයි මට දරා ගන්න ඒ හින්දා කවදාවත් කාලා නැහැ අද තමයි try කරේ මොකද ඉතින් දූරියන් නොකාම හරුණා තාවුල්නේ try කරලා තියෙන්න නිසා ජීවිතේට එකපාරක් හරි ලංකාවේ හැදෙන කෑම ඉතින් කාලා බැලුවා අද vlog එක ඉවරයි subscribe කරන්න comment කරන්න හැමදාම මගේ vlog බලන්න ආදරේ bye bye